Productions. මිස්ටර් වාහනේ දැන් ටිකට ගෑන් කෝල් කළේ ප්ලෑන් එක ගන්න කෝල් කරේ නම් මම තමයි මම කිව්ව විදිහට වැඩේ කරගන්න පුළුවන් වෙයිද යන් අපි අතේ ගිහලා කතා කරගමු වා ඩෝනිකෝ වෙනස් විදිහේ ප්ලෑන් එකක් මට ඒක කළා දෙන්න පුළුවන් මම වාට සුපිරි ප්ලෑන් එකක් ඇඳලා දෙන්න මේකනේ මම මේක අලුතෙන්ම හදන ගියා තට්ටු 3කට ගහන්න ඕන. හරිද? පළවෙනි තට්ටුව බිත්ති බඳින්නේ නැහැ. කණු විතරයි. සාමාන්‍යයෙන් වාහන දෙක තුන වගේ දාගන්න තිබ්බොත් ඇති. අපරාධ නේද ඉතින් යට කෑල්ල. නෑ. දැන් මේ ගේ හදන්නේ මටනේ. ඔබතුමාට නෙමෙයිනේ. දැන් මම ඔබතුමාට මේ සල්ලි ගෙවනවනේ. මට ඕන විදිහට තමයි ගේ හැදෙන්න ඕනේ. යටට කොන්ක්‍රීට් එක විතර දැම්මහන් ඇති. හරි මහත්තයා. අපි එහෙමනොත් එහෙම කරමුකෝ. දැන් එතකොට පඩිපෙළ හදනකොට අර නැමිල වගේ හදන්න එපා. මේ පැත්තෙන් පටන් අරන් මේ පැත්තට එනකොට මහගිරි දැම්මේ වගේ කෙලින් එන්න ඕනේ. නගින්න අමාරුයි නේද මහත්තයා? ස්ලොප් එක මදි වගේ නේද? නගින්න බැරි වෙන්න තමයි ඕනේ. ස්ලොප් එක ප්‍රශ්නයක් නැහැ. ඉනිමග තිබ්බ වගේ පඩිපෙළව. දෙවනි තට්ටුවේ ශාලෙ විතරයි. ආයෙ මං අර කිව්ව විදිහට ඉනිමග වගේ පඩිපෙළවනේ. දැන් එතකොට දෙවෙනි තට්ටුවට කාමරෙන්නේ නැද්ද? හැබැයි මෙහෙමයි. ස්ලොප් එක මදි හින්දා පඩිපෙළ නගින කට්ටියට අමාරු. එපා වෙන්න තමයි යෝනි. මං ඔයාට කලිනුත් කිව්වේ. තුන්වෙනි තට්ටුවේ කාමර 3යි. එතකොට කෑම කාමරෙන් කුස්සිය. කුස්සිය තුඩ තට්ටුවේ. එතකොට ටොයිලට් එක එන්න ඕනි අර කණු විතරක් ගහනවකෝ. ආන් එතට තමයි ටොයිලට් එක එන්නේ. අවුලක් නෑ නේද? හරි. මම ওই ප්ලෑන් එක ඇඳලා දෙන්නම්. හැබැයි ජීවිතේට ඔය වගේ ප්ලෑන් එක නම් මම ඇඳලා නැහැ. පොරුදු වෙන්න එක්ක ඇඳලා බලන්නකෝ. දැන් මේකනේ මේ වගේ ගයක් හදන්න මම තීරණය කරේ පොඩි හේතුවක් හින්දා. දැන් මේ ගේ හදලි උරුණ ගමන් නන්දම් වෙනවා අපේ දිහාට. නන්දම්ම කිව්වේ අපේ නෝනගේ අම්මා ඉන්නේ. එයා පදිංචි වෙනවා එහෙට. පඩිපෙළ නැග්ගාම දවස් දෙකකින් එපා වෙනවා ඕක. මොකද ටොයිලට් එක තියෙන්නේ පල්ලෙම. ටීවී ශාලේ තියෙන්නේ මැද. කාමර තියෙන්නේ උඩම. මොකද පල්ලේ කෑල්ලේ ඉන්නත් බෑනේ. මොකද ඒක ෆුල් ඕපන්නේ. ඒක නිදා ගන්නත් බෑ. අපිට නම් මොක හරි ප්‍රශ්නයක් වුණොත් පඩිපෙළ කරගන්න පුළුවන්. එයාට එහෙම කරගන්න බෑනේ. දවස් දෙක තුන ඉඳලා යනවා යන්න. මං යන්නම් මොදේ වැඩේ කරමු.